මේ තියෙන්නේ මගේ Samsung ෆෝන් එක කස්ටමයිස් කරන්න කලින් තිබුණ විදිහ. එතකොට මේ තියෙන්නේ මගේ Samsung ෆෝන් එක කස්ටමයිස් කරාට පස්සේ තියෙන විදිහ. ඔයාලට පේනම ඇති කලින් තිබුණට වඩා ෆෝන් එක දැන් කොයිතරම්නම් ලස්සන වෙලා තියෙනවද යූස් කරන්න ආස විදියට ෆෝන් එක කස්ටමයිස් කරලා තියෙනවද කියලා. ඉතින් Samsung වලට ඇවිල්ලා තියෙන මේ කස්ටමයිසේෂන්ස් වලට පුළුවන් Samsung user කෙනෙක්ව Samsung phones වලට ඇබ්බැහි කරලා තියාගන්න. මොකද ඒ තරම් කස්ටමයිසේෂන් විශාල ප්‍රමාණයක් අපිට මේ Samsung phones වලින් කරගන්න පුළුවන්. ඉතින් මං ගාව තියෙන මේ S25 Ultra එකට විතරක් නෙවෙයි, ඔයාගාවත් Samsung phone එකක් තියෙනවා නම් ඔයාගේ phone එකත් මම අර කලින් පෙන්නපු විදිහට ලස්සනට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ඔයාගේ Samsung phone එකත් මේ අලුත්ම විදිහට ලස්සනට කස්ටමයිස් කරගන්න කියලා. ඉතින් මේ Samsung customizations ගැන මේ වෙනකොටත් දන්න පිරිසකුත් ඇති. ඉතින් මේ වීඩියෝ එක අරගෙන වෙලා තියෙන්නේ මේ ගැන නොදන්න පිරිසට මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම උදව්වක්. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ bell icon එකත් all දාලා click කරන්න. අද වීඩියෝ එකට අපිට අනුග්‍රහය දක්වන්නේ 1x second. 1x කියලා කියන්නේ match බලන ගමන් ලංසු තියන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ හරහා මුදල් උපයන්න පුළුවන් වගේම අවදානමක් තියෙන ක්‍රමයක්. මේ දවස්වල මැචස් එහෙම යනවා. ඉතින් අවදානමක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතර ඔයාලට මේකට join වෙන්න පුළුවන්. ඔයා මුල්ම වතාවට මේකට ලියාපදිංචි වෙනකොට මෙන්න මේ කේතේ භාවිතා කරොත් එහෙම ඔයාලට රුපියල් 50000ක් දක්වා අමතර දීවනාවක් ලබා ගන්නත් පුළුවන්. මේකට ඉතා පහසුවෙන් මුදල් තැන්පත් කරන්න වගේම ඔයා ජයග්‍රහණය කරන මුදල් ආපහු ලේසියෙන්ම ඔයාලට ගන්නත් පුළුවන්. Samsung ලගේ One UI එක හරහාත් අපිට ලස්සන කස්ටමයිසේෂන්ස් කිහිපයක් කරගන්න chance එක දීලා තියෙනවා. ඉතින් One UI එකේ ඇවිල්ලා තියෙන කස්ටමයිසේෂන්ස් වලින් ගොඩක් ලස්සන කස්ටමයිසේෂන්ස් කිහිපයක් මුලින්ම මම ඔයාලට පෙන්නලා ඉන්නම්. Transparent widgets කොහොමද අපේ ෆෝන් එකේ home screen එකට add කරගන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන මේ විදිහට home screen එකට ගිහිල්ලා display එක tap කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පහලින් widgets කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේක click කරාට පස්සේ ඔයාලට home screen එකට add කරගන්න පුළුවන් widgets හැම එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී select කරන්නේ calendar එක. මේ විදිහට calendar එක select කරාට පස්සේ අපිට widgets කිහිපයක්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති widget එකක් set කරගන්න පුළුවන්. මම තෝරගන්නේ මෙන්න මේක. ඊට පස්සේ මම මේක මේ විදිහට මගේ phone එකේ home screen එකට add කරගන්නවා. ඉතින් මට ඕනේ මේක first page එකට. මම ඒ නිසා මේ විදිහට මේක first page එකේ උඩටම ගෙනල්ලා දා ගන්නවා. හරි. ඊළඟට මට අවශ්‍යයි weather widget එකකුත් මෙතනට add කරගන්න. ඒකත් කලින් විදිහටම මම මේ විදිහට widgets කියන එකට ගිහිල්ලා weather කියන එක select කරලා මෙතනට add කරගන්නවා. හරි. මම දැන් මෙතනට widgets දෙකක් add කරගත්තා. මට දැන් ඕනේ මේවා transparent කරන්න. ඒක කරගන්න තියෙන්නේ මෙහෙමයි widget එක උඩ මේ විදිහට click කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට settings කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේ settings කියන එකට ගිහිලා මේ background කියන එකට දාලා තියෙන tick එක මේ විදිහට අයින් කරන්න. දැන් ඔයාලට පේනවා transparent වුණා. දැන් ඔක save කරපු ගාම මේ widget එකේ background එක අයින් වෙලා මේ widget එක transparent වෙනවා. ඒ වගේම weather widget එකත් මට ඒ විදිහටම කරගන්න පුළුවන්. මේ විදිහට background එක අයින් කරලා save කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා අර normal තියෙනට වඩා ගොඩක් ලස්සන look එකක් අපේ home screen එකට ඇවිල්ලා තියෙනවා මේ විදිහට widgets transparent විදිහට use කරන එකෙන්. ඊළඟට මම කරන්න යන්නේ මේ home screen එකේ තියෙන icons වල size එක පොඩි කරන්න. ඒ වගේම මේ grid level එක ටිකක් අඩු කරන්න. ඊළඟට මේ widgets වල වගේම icons වල තියෙන මේ ලොකු labels ටික අයින් කරගන්න. ඉතින් ඒක කරගන්න කලින් වගේම home screen එක මේ විදිහට මම tap කරගෙන ඉන්නවා. ඊට පස්සේ පහළ තියෙන settings කියන option එකට යනවා. මේකට ගියාට පස්සේ උඩින්ම ඔයාලට පේනවා අපිට apps වල size එක අඩු කරගන්න තියෙනවා. මේ විදිහට අපිට apps වල size එක අඩු කරගන්න පුළුවන්. මම අඩුම level එකට දාගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන app labels කියලා option එකක් තියෙනවා. මේ දෙකටම ticks දාලා on කරලා තියෙන්නේ. යට තියෙන්නේ widget labels කියන එක. මම මේ විදිහට මේ දෙකම off කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති home screen grid කියලා option එකක් තියෙනවා. මේකෙන් අපිට අර grid level එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී තියෙන්නේ 4ට 6නේ. මම මෙතන 5ට 6 දා ගන්නවා.
එතකොට ඔයාලට පේනවා ඇති අර grid level එක ගොඩක් අඩු වෙලා මේ icons ටිකක් ලං වෙලා තියෙනවා. ඊට පස්සේ මම පහළ තියෙන done button එක click කරනවා. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ icons එහෙම grid එක ගොඩක් අඩු වෙලා එක ළඟට ලං වෙලා icon size එකත් අඩු වෙලා ඒ වගේම අර widgets වල වගේම icons වල තිබුණ labels ටිකත් අයින් වෙලා තියෙනවා. Samsung phones customize කරනකොට අපිට තියෙන සෑහෙන වටිනා option එකක් තමයි මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ home screen එකේ තැන් තැන් වල අර grid එක අඩු කරාට පස්සේ මේ විදිහට තැන් තැන් වල space තියෙනවා. ඉතින් මට ඕනේ මේ icons ටික ඔක්කොම පිළිවෙලට මෙන්න මේ විදිහට මේ space වලට fill කරගන්න. සාමාන්‍යයෙන් අපිට ගොඩක් phones වල ඒ වැඩේ කරගන්නකොට මේ විදිහට එකින් එක අරගෙන අවිල්ල තමයි මේ විදිහට අපිට අවශ්‍ය space එකට දාන්න තියෙන්නේ. නමුත් Samsung phones වල අපිට මේ විදිහට icons ටික select කරගන්න පුළුවන්. මේ විදිහට icons ටික select කරාට පස්සේ අපිට මේ විදිහට click කරගෙන ඉඳලා මේ ඔක්කොම ටික මේ විදිහට අපිට අවශ්‍ය ස්පේස් එකකට දාගන්න පුළුවන්. පේනවා ඇති කොච්චර පහසුද මේ වැඩේ කියලා. ඉතින් මේ එකින් එක දාගන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මේ වැඩෙන් ලේසියෙන්ම අපිට ඕන තැනක තියෙන icons ටිකක් අපිට එකවර අරගෙන අවශ්‍ය තැනකට දාගන්න පුළුවන්. Samsung UI එකෙන් මේ limit කරලා තියෙන සමහර customizations next level එකකට අරගෙන යන්න Samsung ලම release කරපු එයාලගේ official app එකක් තමයි Good Lock කියලා කියන්නේ. ඉතින් මේ app එක හරහා අපිට පුළුවන් හිතා ගන්නවත් බැරි විදිහේ customizations විශාල ප්‍රමාණයක් මේ Samsung phones වලින් කරන්න. ඉතින් අපි මුලින්ම මේ app එක අපේ phone එකට download කරගෙන එමු. අපිට Play Store එකට ගිහිල්ලා Good Lock කියලා මේ විදිහට search කරලා මේ app එක අපේ phone එකට download කරගන්න පුළුවන්. මේ app එක download කරගත්තට පස්සේ මේ app එක ඇතුළේ අපිට download කරගන්න දේවල් කිහිපයක්ම තියෙනවා. ඔයාලට පේනවා ඇති Lockstar, Navstar, Home Up, Clockface, Quickstar, Theme Park මෙන්න මේ වගේ අපිට ගොඩාක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම පුළුවන් අපිට අපේ ෆෝන් එක කස්ටමයිස් කරගන්න. ඉතින් මේ හැම එකක්ම ඔයා ඩවුන්ලෝඩ් කරගන්න මේ වගේ කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා ඉස්සරහට මම ඔයාලට පෙන්වන්නම්. හරි. දැන් අපි ෆෝන් එකේ lock screen එකේ තියෙන මෙන්න මේ clock face එක මුලින්ම වෙනස් කරගෙන ඉමු. ඉතින් ෆෝන් එකේ settings වලට ගිහිල්ලත් අපිට inbuilt ගොඩක් ලස්සන watch faces වගේක් ඇවිල්ලා තියෙනවා. ඒවත් අවශ්‍යයි නම් setup කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කලින් කතා කරපු මේ Samsung ලගේ Good Lock කියන app එක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන මේ clock face කියන එක ඇතුළට ගියාට පස්සේ මෙතනමුත් ඔයාලට කැමති විදිහට watch faces තෝරලා ඔයාගේ ෆෝන් එකේ lock screen එකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන ගොඩාක් ලස්සන විදිහට එක එක designs වලින් clock faces ගොඩාක් තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට අවශ්‍ය නම් මෙතන තියෙන plus icon එක click කරලා ඔයාලට අවශ්‍ය විදිහට මේ clock faces කැමති colors වලින් ඒ වගේම ඔයාලට කැමති මොනවා හරි emojis තියෙනවා නම් ඒවා දාලා ඔයාලට කැමති විදිහට customize කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන දැනට ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මෙතන තියෙන එකක් මෙන්න මේ විදිහට select කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති කොහොමද මේ මම select කරපු clock face එක මෙතනට add උනේ කියලා. අපි දැන් phone එකේ මේ lock screen එකේ තියෙන අනිකුත් දේවල් ටිකක් customize කරගමු. මුලින්ම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ lock icon එක තියෙනවා. ඉතින් අපි phone එක face unlock වලින් වගේ unlock කරනකොට මේ lock එක unlock වෙනවා අපිට animation එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් default එන මෙන්න මේ icon එක අපිට phone එකේ settings වලින් වෙනස් කරන්න බෑ. නමුත් මේ Lockstar කියන option එක හරහා අපිට පුළුවන් මේක change කරගන්න. ඔයාලට පේනවා ඇති මෙතන lock icon කියලා button එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට select කරගන්න options කිහිපයක්ම තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍යයි නම් මේ lock icon එක customize කරගන්නත් option එකක් දීලා තියෙනවා. ඉතින් මම මෙතනදී මෙන්න මේ රවුමට වගේ තියෙන lock icon එක select කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි නම් මේකේ color එක උනත් change කරගන්න පුළුවන්. ඉතින් මම red color එක දානවා. ඔයාලට පේනවා ඇති red color එක දැම්මට පස්සේ ඒක මේ විදිහට change වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මම දැන් ලෑස්ති වෙන්නේ මේ lock screen එකට මගේ favorite apps කිහිපයක් add කරගන්න. ඒක කරගන්න කලින් වගේ මේ Lockstar කියන button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා favorite apps කියලා option එකක්. මෙන්න මේ option එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට tick එකක් on කරන්න තියෙනවා. මේ tick එක on කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ favorite apps ටික මේ විදිහට phone එකේ lock screen එකට add වෙලා තියෙනවා. ඒ වගේම මේ favorite apps පෙන්වන විදිහ ඔයාලට අවශ්‍ය විදිහටත් customize කරගන්න එයාලා මෙතන අපිට chance එක දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට කැමති තැනකට මේක අරන් ගිහිල්ලා මේ වගේ place කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍යයි නම් මේ lock screen එකට sticker එකක් add කරගන්න. ඒකත් ලේසියෙන් කරගන්න පුළුවන්. Lockstar කියනකොට click කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන stickers කියන option එක ඇතුළට යනවා. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ වගේ ගොඩාක් ලස්සන stickers වගේක් තියෙනවා. ඉතින් මේ stickers වලට අමතරව ඔයාලට අවශ්‍ය තවත් stickers ඔයාලට download කරගන්නත් option එකක් දීලා තියෙනවා. ඉතින් මම මෙතනදී මෙන්න මේ sticker එක select කරගන්නවා. මේ විදිහට අපිට මේ clock
ක්ලොක් ෆේස් එක උඩින් උනත් මේ විදිහට මේ ස්ටිකර්ස් ඇඩ් කරගන්න ඔප්ෂන් එක එයාලා දීලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මේක ඇඩ් කරගන්නවා. හරි මම දැන් මගේ ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ කස්ටමයිසේෂන්ස් ටික කරගෙන තියෙන්නේ. ඉතින් වෝල්පේපර්ස් එහෙම අපිට වෙනස් කරන්න පුළුවන් පස්සේ මේ ලොක් ස්ක්‍රීන් එකේ අවශ්‍ය දේවල් මෙතනින් කස්ටමයිස් කරගත්තට පස්සේ මෙතන තියෙන ඩන් බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එක ලොක් කරලා අන්ලොක් කරනකොට අපි අර සෙටප් කරගත්ත දේවල් ඒ විදිහටම මෙතන පෙන්නනවා. ඒ වගේ මේ ෆේවරිට් ඇප්ස් ටිකත් අපිට මේ විදිහට මේ ලොක් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු 3D motion live wallpaper එකක් කොහොමද ෆෝන් එකට සෙටප් කරගන්නේ කියලා. ඒක කරගන්න කලින් වගේම අපි good lock app එක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළට ගියාට පස්සේ wonderland කියලා option එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා. මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් create your own moving wallpaper කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ Samsung ලා suggest කරලා තියෙන wallpapers කීපයකුත් මෙතන තියෙනවා. ඉතින් මෙතන snow town කියලා wallpaper එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේකත් ෆෝන් එක අරහෙට මෙහෙට හොල්ලනකොට මේකේ 3D motion එකක් තියෙනවා. ඒ වගේම මෙතන අපිට landscape කියලා තව ලස්සන wallpaper එකක් තියෙනවා. ඒකත් මේ විදිහට ෆෝන් එක දෙපැත්තට හොල්ලනකොට මේ වගේ motion එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සනයි. ඊට අමතරව අපිට අවශ්‍යයි නම් මෙතන මේ තියෙන plus icon එක click කරලා අපිට කැමති විදිහට wallpaper එකක් customize කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට gallery කියන option එකට ගිහිල්ලා මම downloads වලට ගිහිල්ලා මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරපු wallpaper එකක් සිලෙක්ට් කරගන්නවා මේ wallpaper එක. ඉතින් wallpaper එක apply කරන්න කලින් මම මේ විදිහට මේ wallpaper එක ටිකක් තියෙන්නේ මේ size එකනේ මේ විදිහට wallpaper එක ටිකක් crop කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පහළ තියෙනවා image setting කියලා option එකක්. මෙන්න මේ button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති enable motion effects කියලා option එකක් තියෙනවා. අපිට මේක on කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන motion setup කරගන්න තියෙනවා. මම X movement එක මෙතනදී 40ට වගේ දාගන්නවා. ඒ වගේම Y movement එක මම මෙතනදී 15ට වගේ දාගන්නවා. හරි 38යි 15යි setup කරලා තියෙන්නේ. අපිට preview එකක් බලන්නත් පුළුවන්. අපි preview එක බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ෆෝන් එක අරහෙට මෙහෙට කරනකොට wallpaper එක motion වෙන විදිහට අපිට පේන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තව plus ලකුණක් තියෙනවා. මේ ක්ලික් කරාට පස්සේ අපිට තවත් effects මේ wallpaper එකට add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිම වැටෙනවා වගේ effect එකක් අපිට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වහිනවා වගේ effect එකක් අපිට add කරගන්න පුළුවන්. ඉතින් මෙතන particle preset කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ little snow, heavy snow, ඒ වගේම rains වගේ options කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. මම මෙතන මේ rain කියන option එක select කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ඒකත් මේ විදිහට customize කරගන්න options දීලා තියෙනවා. අපි preview එකක් බලමු මෙතනදී. ඔයාලට පේනවා ඇති වහිනවා වගේ අපිට ගොඩක් ලස්සනට මේ wallpaper එකේ live wallpaper එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් ලස්සන option එකක් තියෙනවා. ඒ තමයි අපි ෆෝන් එක touch කරනකොට ඒකේ ලස්සන effect එකක් යන විදිහට අපිට setup කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන images අපිට select කරන්න පුළුවන්. එහෙම නැත්නම් shapes වලට ගිහිල්ලා මේ විදිහට star වගේ එකක් දැම්මොත් එහෙම අපිට කැමති විදිහට මේක setup කරගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අපි ටච් කරනකොට මේ ඉෆෙක්ට් එක ලස්සනට එන විදිහට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒකට කැමති නැති නිසා මේක මෙතනින් අයින් කරලා දානවා. ඊට පස්සේ මට අවශ්‍ය දේවල් හරියට සෙටප් කරගත්තාට පස්සේ මම මේක සේව් කරගන්නවා. හරි දැන් wallpaper එක සෙටප් වෙලා තියෙන්නේ. දැන් මට පුළුවන් මෙතන set as wallpaper කියන බටන් එක ක්ලික් කරලා අවශ්‍යයි නම් මේක home screen එකට සෙටප් කරන්න, නැත්නම් lock screen එකට සෙටප් කරන්න, නැත්නම් මේ දෙකටම සෙටප් කරන්න. ඉතින් පුංචි වෙලාවක් යනවා මේක සෙටප් වෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ හැම දෙයක්ම මාරම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. wallpaper එකේ 3D motion එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර rain effect එකක් මාරම ලස්සනට මේ විදිහට ෆෝන් එකේ පේන්න තියෙනවා. ඉතින් lock screen එකෙත් ඔයාලට පේනවා ඇති මේ වගේ ගොඩක් ලස්සනට අපිට මේ දේවල් බලා ගන්න පුළුවන්. ෆෝන් එක මේ විදිහට නිකම්ම wake up වෙනවට වඩා අපිට පුළුවන් මේකට ලස්සන effect එකක් දාන්න. ඒක කරගන්න අපිට කලින් interface එකටම ගිහිල්ලා මෙතන පහළ තියෙන create your different lock screen effect කියන option එකට යන්න පුළුවන්. මේක ඇතුළට ගියාට පස්සේ අපිට මේ plus icon එක click කරලා අපිට කැමති wallpaper එකකට ලස්සන lock screen effect එකක් දාගන්න පුළුවන්. ඒක click කරන්න මම මේ විදිහට ආපහු gallery එකට ගිහිල්ලා මම කැමති wallpaper එකක් මෙතනින් select කරගන්නවා. මම මෙතනදී මෙන්න මේ wallpaper එක තමයි select කරගත්තේ. ඊට පස්සේ close දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන effect type කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට මේ වගේ effects ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන effects ගොඩක් මෙතන තියෙනවා. මෙතනින් අපිට කැමති effect එකක් select කරන්න පුළුවන්. ඉතින් මම මේ effect එක select කරගන්නවා. ඒකල්ලා මේ විදිහට
save කියන බටන් එක ක්ලික් කරනවා. හරි. මම දැන් මේක lock screen එකට setup කරගන්නවා. හරි. දැන් මේ wallpaper එක lock screen එකට setup වෙලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද lock screen එකේ effect එක කියලා. wow. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට මේ effect එක තියෙනවා. ඉතින් මේ effect එකට වඩා තව effects ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන effect එකක්. ෆෝන් එකේ volume අඩු වැඩි කරනකොට තියෙන මේ boring animation එක වෙනස් කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඒකටත් අපිට good lock app එක ඇතුළට යන්න ඕනේ. මේ app එක ඇතුළට ගියාට පස්සේ මෙතන live up කියලා tab එකක් තියෙනවා. මේක ඇතුළට යන්න. මේක ඇතුළේ පහළටම ගියාට පස්සේ ඔයාලට sound assistant කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ අපිට customize volume panel කියලා option එකක් තියෙනවා. මේකට on එක දෙන්න ටික එක දාලා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති make your own volume panel colors කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ මේකත් අපිට on කරගන්න තියෙනවා. මේක on කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මාරම ලස්සන lighting effects ගොඩක් අපිට තියෙනවා. ඉතින් මෙතනින් අපිට කැමති එකක් මේ විදිහට setup කරගන්න පුළුවන්. අපි setup කරගන්න එකට අදාළව ඔයාලට පේනවා ඇති volume අඩු වැඩි කරනකොට මේ animation එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේක මාරම ලස්සනයි. ඉතින් අපිට lighting effects කිහිපයක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම texture types දෙකක් තියෙනවා. මෙතනින් කැමති එකක් අපිට select කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට control types දෙකකුත් බලා ගන්න පුළුවන්. normal අපිට මේ විදිහට එන control එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනස්ම විදිහක knob එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ knob එක select කරාට පස්සේ අපිට volume අඩු වැඩි කරන්න මේ knob එක use කරන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට use කරනකොට මාරම haptic feedback එකක් අතට දෙනවා. ඒක superb. ඉතින් කොහොම නමුත් මම මේ bar type එකට කැමති නිසා bar එක select කරගන්නවා. ඊට පස්සේ පහළ ඔයාලට පේනවා ඇති මේකෙත් shapes ගොඩාක් අපිට තියෙනවා. ඉතින් කැමති shape එකක් select කරන්න පුළුවන්. මම මෙන්න මේ shape එක apply කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම select කරගත්ත විදිහට මේක මේ විදිහට පෙන්නනවා. ඉතින් මේක මාරම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි අපිට මේ විදිහට more icon එක තුලට ගියාට පස්සේ මෙතන තියෙන මේ volume levels පවා මේ වගේ ගොඩක් ලස්සනට animations එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි. ඒක නම් මේ ෆෝන් එකේ. හැමදාම දකින්න මේ එකම විදිහේ quick panel එක දැකලා එපා වෙලා නම් මේකත් customize කරගන්න අපිට option එකක් තියෙනවා. ඒකටත් අපිට කලින් විදිහටම good lock app එක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන quick start කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති style your own quick panel කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට recommend කරන themes කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට කැමති එකක් මේ විදිහට select කරලා මේක add කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඔක්කොම වෙනස් වුණා. ඊට අමතරව ඔයාලට අවශ්‍ය විදිහට customize කරගන්න colors මේ හැම දෙයක්ම වෙනස් කරගන්නත් අපිට chance එක මෙතනදී දීලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් වගේ wallpaper එකට match වෙන colors වලින් මේ quick panel එක customize කරගන්නත් පුළුවන්. කොහොම හරි ඔන්න අපිට මේකටත් සෑහෙන උදව්වක් වෙනවා මේ good lock කියන app එක. ඒ වගේම ඔයාලට පේනවා ඇති ෆෝන් එකේ මේ උට්ට වෙන්න තියෙන time එක ඒ වගේම notification මොනවා හරි ඇවිල්ලා තියෙනවා නම් ඒවා indicate කරන මෙන්න මේ icons තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් මේ දේවල් hide කරගන්නත් option එකක් තියෙනවා. ඉතින් මෙතන clock settings වලට ගියාට පස්සේ ඔයාලට අවශ්‍යයි නම් clock එක hide කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් right side එකට අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන විදිහටම left side එකට ගන්නත් පුළුවන්. ඒ වගේම මම ඔයාලට කලින් කියපු මේ උඩින් පෙනෙන notifications තියෙන්නේ අන්න ඒ දේවලුත් අපිට hide කරගන්න option එක දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට mobile dual signal අවශ්‍ය නැත්නම් මේ විදිහට එක hide කරලා දාන්න පුළුවන්. ඒ වගේම එන notifications පවා පෙන්වන්නේ නැති විදිහට අපිට මේ හැම දෙයක්ම customize කරගන්නත් option එක මෙතනදී දීලා තියෙනවා. Samsung usersලා හැමදාම use කරන මෙන්න මේ එකම keyboard එක use කරලා එපා වෙලා නම් මේ keyboard එක වෙනස් කරගන්නත් අපිට option එකක් තියෙනවා. ඒකටත් අපිට කලින් වගේම good lock app එක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන keys cafe කියලා option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට keyboard එක කැමති විදිහට customize කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඊළඟ access හැම එකක්ම දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට මේ keyboard එකේ keys හැම customize කරගන්න අවශ්‍යයි නම් ඒකටත් option එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට මෙතන keyboard කියන option එක ඇතුළට ගියාට පස්සේ මෙයාලා recommend කරන ගොඩක් ලස්සන keyboards කිහිපයක්ම බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ කහ පාට එක අරගෙන මේක apply කරනවා. ඔන්න ඔයාලට පේනවා ඇති මේක apply වුණා. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද keyboard එක තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන keyboard එකක් තියෙනවා. අපි මේ විදිහට touch කරනකොට එහෙම ඔයාලට පේනවා ඇති
ගොඩක් ලස්සන ඉෆෙක්ට් එකක් මේකෙන් එනවා. ඉතින් මේ විදිහට අපි හැමදාම යූස් කරන අර බෝරින් කීබෝඩ් එක අයින් කරලා අපිට කැමති විදිහට මේ කීබෝඩ් එක කස්ටමයිස් කරගන්නත් ඔප්ෂන් එක තියෙනවා. ඔයාගේ Samsung ෆෝන් එකේ මේ තියෙන අයිකන්ස් වෙනස් කරලා ඒ වගේම කලර් තීම් එක වෙනස් කරලා ඔයාගෙම කියලා තීම් එකක් ඔයාටම ඩිසයින් කරගන්න ඕන නම් ඒකත් ඔයාට මේ Good Lock app එකෙන් පුළුවන්. ඔයාට කරන්න තියෙන මේක ඇතුළට ගිහිල්ලා මේ තීම් පාක් කියන එක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාට ඔයාගෙම කියලා තීම් එකක් කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ විදිහට create new කියන එක දීලා ඔයාට වගේ gallery එකේ තියෙන wallpaper එකක් select කරලා ඊට අදාළව colors වෙනස් කරගෙන ඒ වගේම icon pack එකක් උනත් ඔයාට කැමති විදිහට customize කරගන්න මෙතන chance එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා icon shapes එහෙම ගොඩාක් තියෙනවා. මෙතනින් ඔයාට කැමති icon select කරලා ඊට අදාළව ඔයාගේ හිතේ හැටියට theme එකක් හදාගන්න පුළුවන් ඔයාගේ Samsung phone එකට. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ Samsung phone එකේ Galaxy themes කියන එකට ගිහිල්ලා මෙතන තියෙන themes download කරගෙන ඔයාගේ phone එකට apply කරගන්න. ඉතින් මෙතන තියෙන සමහර themes අපි payment එකක් කරලා තමයි ගන්න ඕනේ. ඉතින් ඔයාට free ගන්න පුළුවන් themes උත් ඕන තරම් මෙතන හොයා ගන්න පුළුවන්. ඒ වගේම wallpapers, ඒ වගේම icon packs එහෙම ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් ලස්සන icon packs තියෙනවා. ඉතින් මෙතන තියෙන සමහර icon packs අපි සල්ලි දීලා ගන්න ඕනේ. ඒ වගේම අපිට free ගන්න පුළුවන් icon packs උත් ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් ලස්සන icon packs තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒවා download කරගෙන ඔයාගේ phone එකට පහසුවෙන් setup කරගන්න පුළුවන්. phone එකේ මේ වෙනකොට තියෙන font එක ඔයාට වෙනස් කරගන්න ඕන නම් ඒකත් ලේසියෙන් කරගන්න පුළුවන්. phone එකේ settings වලට ගිහිල්ලා display settings වලට ගියාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් font size and style කියලා. ඉතින් මෙතන ගියාට පස්සේ font style කියන වෙනම option එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ Samsung ළම අපිට දීලා තියෙන font set එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කැමති එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. select කරනවත් එක්කම auto ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම phone එකේ තිබුණ fonts හැම එකක්ම ඔයා select කරපු font එකේ විදිහට වෙනස් වෙලා තියෙනවා. අමුතුවෙන් phone එක restart වෙන්නේ එහෙම නැහැ. අපි select කරපු ගාම ඒ font එක මේ විදිහට phone එකට apply වෙනවා. මේ Good Lock app එකේ මම ඔයාලට පෙන්නපු options වලට අමතරව තවත් options කිහිපයක්ම තිබුණා. ඉතින් මම පෙන්නපු නැති options උත් ඔයා try කරලා බලන්න. ඒ options වලින් ඔයාට මේ phone එකේ තියෙන තව දේවල් ලස්සනට customize කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ phone එකත් ලස්සනට customize කරගන්න එකේ වාසිය තමයි ඔයාට phone එක use කරනකොට තියෙන අර boring ගතිය නැති වෙනවා. ඔයාට අලුත්ම phone එකක් use කරනවා වගේ experience එකක් දැනෙවි. ඉතින් ඔයාගව Samsung phone එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දීලා තියෙන customizations අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාටත් වෙනස්ම විදිහකට ඔයාගේ phone එක experience කරන්න පුළුවන් වේවි. ඉතින් මම හිතනවා Samsung usersලා මේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.